මේක මේ අපි ඒගොල්ලෝ වෙනම ගාවා පුතේ. ඒක මෙතන ඉන්නේ. යත් එක දෙන්නනේ නෑ. දැන් ආණ්ඩුව බත් කරගත්තේ අපි හරි ගමනක් යනවා. මේ වැරදි දේවල් අවශ්‍ය නැහැ. වෘත්තියට මේ මනුෂ්‍යත්වයද කියන එකයි අපිට ඕනේ. අපි දන්නවා ජනාධිපතිතුමාගේ හදවත. ඒ ජනාධිපතිතුමාගේ හදවතට විරුද්ධව යන වැඩක් තමයි මේ සිද්ධ වුණේ උසාවියේ. අන්න ඒකට විරුද්ධවයි අපි ආවේ. ජනාධිපතිතුමාගේ මාර්ගය තව තවත් සක්මත් කරගෙන ඒ පාර යන්නයි අපිට ඕනේ. ඒකයි මට පැහැදිලිව කියන්න තියෙන්නේ. මෙතන ඉන්නේ ආවේ ඒ මකට අවහිර කරන දෙයට විරුද්ධව වෙණි හිටින්න මිසක් ජනාධිපතිතුමාගේ මාර්ගයට අතහිත දෙන්න. ජනාධිපතිතුමාගේ හදවතට එකඟව මේ සිද්ධි වැරදි. ඒක අපි දන්නවා. ඒ නිසායි අපි අද මෙතන වෙණි හිටින්න ආවේ. පොලිස්පතිතුමා විවේචනය කරන්නත් පොලිස්පතිතුමා නිලධාරියෙක් වෙනුවෙන් ආවේ. මෙතන ආවේ අපි. අවශ්‍ය දේශපාලන මත අදහස් මේ ආපු කිසි කෙනෙක් නෑ. ඔය මුදලට ආපු පුද්ගලයාගේ විතරයි ඒක තියෙන්නේ. ඒක රට ලෝකේ දැනගන්න ඕනේ. ඒගොල්ලෝ මුදලට වෙණි හිටිනවා. අපිට ඕනේ මේ ආණ්ඩුව හරි ගමනේ යන්නේ. ඒක ශක්තිමත් කරගෙන මේක ස්ථාවර කරගෙන තවදුරටත් මේ රට යහපත් රටක් බවට පත් කරගන්න විතරයි අපිට ඕනේ. පැහැදිලිවම අපිට හැමෝම ඕනේ. අපිට පොලිසියට දාලා සියලුම කට්ටිය අපිට ඕනේ. අපි මේක නිශ්ශබ්ද වෙලා නිශ්ශබ්දභාවයෙන් තමයි අපි මේක ගෙනියන්නේ. මේක අපි කරන්නේ රටට යහපතක්. අපිට හෝ පොලිසියට හෝ සෑම කෙනෙකුටම මේ යහපත සිද්ධ වෙන්න ඕනේ අපිට. මෙතන කිසිම කෙනෙක් පොලිසියට විරුද්ධව ඇවිල්ලා නැහැ. ඔව් මෙතන කිසිම කෙනෙක් පොලිසියෙන් ඇවිල්ලත් නැහැ. පොලිසියට විරුද්ධව කිසිම කෙනෙක් ඇවිල්ලා නැහැ. අපි ඇවිල්ලා පොලිසියට සහයෝගය. අපි ඇවිල්ලා පොලිසියට සහයෝගය දෙන්න.